තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි මම ආවේ. අද මම කියලා දෙන්න යන්නේ කොහිල අල වලින් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. දානේ බත් එකකට මේක අනිවාර්යෙන් හදන දෙයක්නේ. එන්නකො ඉතින් මම ඔයාලට කියලා දෙන්න මස් මාළු පරාද වෙන විදියට කොහොමද කොහිල අල වලින් කරි එකක් හදාගන්නේ කියලා. මම මේකට මේ විදියට හොඳට වටේ තියෙන පොත්ත අයින් කරලා පිරිසිදු කරලා ගනිපු කොහිල අල ටිකක් අරගෙන තියෙනවා. ඒක ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයට අරගන්න. මම මේක කොටු හැඩයට තමයි කපලා අරගෙන තියෙන්නේ. ඒකත් ඉතින් ඔයාලා කැමති හැඩයකට කපා ගන්න. ටිකක් ලොකු කෑලි හිටින්න කපා ගත්තම මේක වැඩියෙන් හොඳයි. ඊළඟට මෙන්න මේ දේවල් ටික තමයි මේකට සූදානම් කරගන්න ඕනේ. ඉස්සර වෙලාම මේකට කරපිංචකොළ ටිකක් ආයෙම සුදු ලූණු ටිකක් ඊට පස්සේ ගොරක ටිකකුයි මේකට කුරුඳු කෑලි දෙක තුනකුයි අරගන්න ඕනේ. ආයෙම ලොකු ලූණු ගෙඩියක් පොඩියට කපලා අරගන්න. අමු මිරිස් කරල් කිහිපයකුත් මේකට ඕනේ වෙනවා. ඊළඟට හොඳ උක්කු මිටි කිරි වලින් කෝප 2ක විතර ප්‍රමාණයකුයි දිය කිරි වලින් කෝප 1/2ක විතර ප්‍රමාණයකුයි මේකට අරගන්න. අද මම උයන්න ලේස්ති කරගත්තේ කොහිලල ග්‍රෑම් 500ක විතර ප්‍රමාණයක්. ඒක මෙන්න මේ විදිහට කපලා භාජනයකට දාගෙන ඒකට මම බැදපු 3-5 කුඩු වලින් මේස හැඳි 2ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඊළඟට ඒකටම බැදපු මිරිස් කුඩු වලින් තේ හැන්දක ප්‍රමාණයක් තමයි මම එකතු කරගන්නේ. ආයෙම කහ කුඩු වලින් තේ හැඳි භාගයයි ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයකුයි මේකට එකතු කරගෙන ඒකටම මස් කරි 3-5 කුඩු වලින් තේ හැන්දක ප්‍රමාණයකුත් එකතු කරගන්නවා. ඊළඟට මම ඒකට එකතු කරන්නේ උළුහාල් කුඩු වලින් තේ හැඳි කාලක ප්‍රමාණයක්. ආයෙම ලුණු කුඩු වලින් තේ හැන්දක ප්‍රමාණයක් මේකට එකතු කරගන්නවා. ලුණු මදි වුණොත් එහෙම ඉතින් අපිට පස්සේ එකතු කරගන්න පුළුවන්නේ. දැන් මේ එකතු කරගනිපු දේවල් ටික කොහිලල කෑලි ටිකත් එක්ක හොඳට මිශ්‍ර වෙන විදියට අතින් මේ විදියට අනා ගන්න ඕනේ. එහෙම හොඳට මිශ්‍ර කරගෙන මේක අපි ටික වෙලාවක් වහලා පැත්තකින් තියා ගන්නවා. දැන් මම මැටි භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැන්දක විතර ප්‍රමාණයක් එකතු කර ගන්නවා. තෙල් ටික හොඳට රත් වෙනකොට ඒකට අබ ඇට වලින් තේ හැඳි කාලක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. අබ ඇට ටික හොඳට රත් වෙලා පුපුරු ගහගෙන එනකොට ඒකට පොඩියට කපා ගනිපු ලොකු ලූණු ගෙඩියකුයි ආයෙම සුදු ලූණු බික් ටිකක් පුංචියට කපලා එකතු කර ගන්නවා. ඊළඟට ඒකටම රම්පෙකොළ කෑලි කීපයක් එකතු කරගෙන මම ඒකටම කුරුඳු කෑලි කීපයකුත් එකතු කර ගන්නවා. ඊළඟට මේ එකතු කරන්නේ කරපිංච ටිකක්. මේ ටික ඔක්කොම එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්නයි තියෙන්නේ. දැන් මම මේකට පොඩියට කපා ගනිපු අමු මිරිස් කරල් 2-3කුයි ආයෙම ගොරක කෑලි 3ක් විතරයි එකතු කර ගන්නවා. මම මේ ගොරක කෑලි 3ක් එකතු කරේ ඒක පොඩි ප්‍රමාණයේ ගොරක කෑලි නිසා. ලොකු ඒවනම් කෑලි 2ක් විතර එකතු කරාම ඇති. ඊට පස්සේ ඒ ටිකත් අර ඉස්සෙල්ලා මිශ්‍රණයත් එක්කම හොඳට තෙම්පරාදු කරගන්නයි තියෙන්නේ. දැන් මම මේ තෙම්පරාදු මිශ්‍රණයට අර කලින් 3-5 වර්ග ටික එකතු කරලා හොඳට කලවම් කරලා පැත්තකින් තියා ගනිපු කොහිලල කෑලි ටික එකතු කරනවා. ඒ ටික එකතු කරලා තෙම්පරාදු මිශ්‍රණයත් එක්ක හොඳට කලවම් කරගන්නයි ඕනේ. එහෙම කරගෙන කලින් සූදානම් කරගනිපු දිය කිරි කෝප්ප 1/2 මේකට එකතු කරනවා. එකතු කරලා මේකත් එක්ක හොඳට කලවම් කරගෙන මේක මද ගින්දරේ හොඳට උයා ගන්න ඕනේ. මේ දිය කිරි ටික එකතු කරලා අපි මේ කොහිලල කෑලි ටික තඹ ගන්න එක තමයි කරන්නේ. ගින්දර ගොඩාක් වැඩි කරන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට ගින්දර තියාගෙන මේක මෝඩියකින් වහලා කොහිලල ටික තැම්බෙනකම් ලිප උඩ තියෙන්න දෙන්න. ටික වෙලාවකින් මූඩි අයින් කරලා මේ විදියට හොඳට කලවම් කරගෙන ආයෙම වහලා මේකේ තියෙන කිරි ටික හිඳෙනකම් හොඳට තඹ ගන්නයි තියෙන්නේ. මෙන්න මේ ප්‍රමාණයට ආවට පස්සේ කිරි ටිකත් හොඳට හිඳිලා කොහිලල කෑලි ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේදී මම මේකට කලින් සූදානම් කරගනිපු හොඳ උකු පොල් කිරි වලින් කෝප 2ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. එකතු කරලා මේකත් එක්ක හොඳට මිශ්‍ර කරගෙන මේක ලිප උඩ ආයෙම මද ගින්දරේ තියාගන්නයි තියෙන්නේ. ඊළඟට සැරින් සැරේට මෙන්න මේ විදියට චුට්ටක් කලවම් කරගන්න. කලවම් කරලා ආයෙම මේ කිරි ටික අපිට අවශ්‍ය ප්‍රමාණයට හිඳෙනකම් ලිප උඩ තියාගන්න තමයි තියෙන්නේ.
මෙන්න මේ ප්‍රමාණයට කිරි ටික හිඳිලා මේක මට අවශ්‍ය ප්‍රමාණයට දැන් උකු වෙලා තමයි තියෙන්නේ. මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරනවා. ඒ වුණාට මම මේක ලිපෙන් අයින් කරගන්නේ නැහැ. ලිපේ රස්නේ උඩින්ම එහෙමම ලිප උඩ තියලා තියෙනවා. එතකොට මේක තව ටිකක් ලිපේ රස්නෙට හොඳට උකු වෙනවා. උකු වෙලා උඩට තෙල් පෑදිලා එන විදිහ බලන්නකෝ. උඩට තෙල් පෑදිලා බලන්න මේක නිමුණට පස්සේ මේකේ පාටත් වෙනස් වෙලා තියෙන්නේ. නිකම් මස් කරි එකක් වගේ නේද? ඉතින් වෙජිටේරියන් අයට මේක කියාපු කෑමක් හොඳද? දානේ බත් එකකට උනත් හොඳටම ගැලපෙනවා. ඉතින් ඔයාලත් මේ රෙසිපි එකට හදලා බලන්නකෝ. ආයෙම දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මගේ channel එක subscribe කරගෙනම යන්න.